Facebook එක 9000 වුණානේ. ඉතින් සුපිරි. ඔයගොල්ලන්ට ගොඩක් තෑන්ක්ස් කරන්න ඕන Facebook එක වට මාත් එක්ක එකතු වෙන්න යාළුවෝ. නිකම්ම නෙවෙයි සමහර මල්ලිලා යාළුවෝ ගොඩාක් ලොකු සපෝට් එකක් දෙනවා මාත් එක්ක මේ වැඩේ ඉදිරියට අරන් යන්න. ඉතින් ඔයගොල්ලන්ගේ සපෝට් එක හරි වටිනවා මේවා ඉදිරියට අරගෙන මාව ඉදිරියට අරගෙන යන්න. ඉතින් මේක පොඩ්ඩක් වෙනස්. ඔයගොල්ලන්ට මම හිතුවා මගේ ජීවිතේ මෙච්චර කලක් ලැබපු අත්දැකීම් වලින් දැන් මේ මෙච්චර කලක් විද්‍යාත්මක දැනුම වලටනේ වැඩි ફોකස් කරේ. ඒ වගේම තමයි දැන් ජීවිතේ එදිනෙදා වැදගත් වෙන දේවලුත් ඔයගොල්ලත් එක්ක එකතු කරගන්න ඕනේ කියලා. මොකද මම දැන් අවුරුදු ගාණක් ඉතින් අත්දැකීම් ලැබලා තියෙනෝනේ ලංකාවේ. ඉතින් කැම්පස් ගිහිල්ලා ඉතින් පාසල් 6ක ඉගෙනගෙන කැම්පස් දෙකක කට්ට කාලා ඉතින් අවුරුදු 10ක් තිස්සේ දැන් 10කට වැඩි කාලයක් මේ තාක්ෂණික ලෝකයේ වැඩ කරනවා පරිගණක අංශයෙන්. ඉතින් හුඟක් අත්දැකීම් ලැබුවා මම අවුරුදු 10 ඇතුළත යුනිවර්සිටි එකකින් ආවට පස්සේ. ඉතින් ඔයගොල්ලොත් එක්ක මේ වගේ අත්දැකීම්ත් ඉතුරු කරගන්න ඕනේ. මොකද පාසල් යන යාළුවෝ නංගිල මල්ල බොහොමයක් එකතු වෙලා ඉන්නෝනේ. ඉතින් එක දෙයක් මට අතපසු වුණා. ඉතින් ඒ දේ ඔයගොල්ලන්ට අතපසු වෙන්න දෙන්න එපා. ඉගෙන ගන්න කාලේ මේ පුළුවන් නම් පොඩි ජොබ් කට්ටක් හොයාගන්න. සමහර විට ඒක මේ උගලන් ඉගෙන ගන්න ස්ට්‍රීම් එකේම නොවෙන්න පුළුවන්. වෙන ඕන දෙයක්. සමහරට තාක්ෂණීය පැත්තෙන් හදාරන අය කලාව පැත්තෙන් මොනවා හරි කරන්න. චිත්‍ර ඇඳලා විකුණන්න පුළුවන්ද බලන්න. චිත්‍ර අඳින තැනකට සෙට් වෙලා ඒවා ඉගෙන ගන්න පුළුවන්ද බලන්න. මියුසික් කරන තැනකට සෙට් වෙලා ඒව ස්ටඩි කරන්න, ඒවා ඒගොල්ලන්ට සපෝට් කරන්න, ලයිට් අල්ලන්න, ෆොටෝ ගහන මේ වෙඩින් ෆොටෝ ගහන කෙනෙකුට ගිහිල්ලා ලයිට් අල්ලන්න. ඒ වුණත් කමන්නේ නැහැ. ඒවයි මාර දෙයක් ඕගොල්ලන්ගේ මනසට ඇතුල් වෙනවා. අනාගතයේ තමයි ඒගොල්ලන්ට හිතෙන්නේ අර දෙයින් ඇතුල් වුණා නේ. සමහරට අපිට නොදැනුවත්වම අපේ බ්‍රේන් එකට මේ රිංගන මේ දේවල් ඔයගොල්ලන්ට සෑහෙන විදිහට ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මට ඒක අතපහ වුණා. මම යුනිවර්සිටි එකේ ඉන්න කාලේ මට එහෙම හිතුන්නේ නැහැ. ෆොටෝකොපි ගහන තැනක වුණත් ගිහිල්ලා කොළ ටික ෆොටෝකොපි ගහන්න ඉගෙන ගන්න. ඒකෙන් ඉගෙන ගන්න ඕගොල්ලෝ මිනිස්සුත් එක්ක වැඩ කරන්නේ කොහොමද? මිනිසුන්ගෙන් එන ප්‍රශ්න ප්‍රෙෂර් එක කොහොමද ඔයගොල්ලෝ දරාගන්නේ? ඒ වගේම තමයි මිනිස්සු ගානට හැන්ඩල් කරන්නේ කොහොමද? ඒවයි ට්‍රික්ස් මොනවද? මිනිස්සුන්ට කතා කරන්න ඕනේ කොහොමද? මිනිස්සුන්ගේ හිත දිනාගන්නේ කොහොමද? ඔය සෙට් එකම ඔයගොල්ලෝ ජොබ් එකට සෙට් වුණ ගමන්ම අතුල් වෙන්න ගන්නවා. ඉතින් වෙනත් ඒ ෆීල්ඩ් එකේ වැඩ කරන තරඟකාරී අනිත් අයත් එක්ක තරඟ කරන්න ඔයගොල්ලන්ට ලොකු හැකියාවක් ලැබෙනවා අර අතුල් වෙන අත්දැකීම් හරහා. ඉතින් ඒකයි මම ඔයගොල්ලන්ට කියන්නේ. හොඳට මේක ගැන හිතලා බලන්න. මුදල් නෙමෙයි මුල් කාලේ හොයන්න ඕනේ. අත්දැකීම් හොයාගන්න. ජොබ් එකකට සෙට් වෙලා සල්ලි හොයන කාලෙ වෙද්දි අර සෙට් කරගන්න අත්දැකීම් වලින් ඔයගොල්ලන්ට හොයන මුදලට වඩා වැඩි මුදලක් හොයන්න තැනකට යන්න පුළුවන්. දැන් උදාහරණයක් මම තාක්ෂණික පරිගණක අංශයේ මාත් එක්ක වැඩ කරන අය ඇති 1000 2000 3000. ඉන්දියන් අය තමයි ඉන්දියන් සෙට් එක තමයි වැඩිපුර ලංකාවේ අය මාත් එක්ක මගේ බිල්ඩින් එකේ ඇත්තෙම නෑ වගේ. මම විතරක් සහ එක්කෙනෙක් තව ඇති. ඉන්දියන් අයත් එක්ක තමයි අපි තරඟ කරන්නේ. තාක්ෂණික අතින් මට බෑ ඒගොල්ලොත් එක්ක තරඟ කරන්න. ඒගොල්ලෝ හොඳ එක්ස්පර්ට්ලා ඉන්නවා තාක්ෂණික අතින් පරිගණකයත් එක්ක හැලහැප්පෙන්න වෙන්නේ. නමුත් මට තරඟ කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි ක්‍රියේටිවිටි එක පාවිච්චි කරන්නේ. ඒ වගේම තමයි ප්‍රසන්ටේෂන් ස්කිල්ස් හින්දා. ඉතින් අර එකම ලෙවල් එකේ අයත් එක්ක ඉදිරියට එන්න මට අර මම අවුරුදු ගාණක් මේ වීඩියෝ කතා හරහා සහ වෙනත් දේවල් කරලා ඒ හොයාගන්නපු යන්නේ ඒ දේ ඒ ප්‍රසන්ටේෂන් ස්කිල්ස් ඒ වගේම තමයි ක්‍රියේටිවිටි එක මට පුළුවන් ඇප්ලයි කරන්න ඒ ආයතන. ඉතින් එතකොට අර වෙනත් අනිත් අයත් එක්ක තරඟ කරන්න අර දේ සෙට් වෙනවා. ඉතින් අන්න ඒකයි මම ඔයගොල්ලන්ට කියන්නේ. මට ඒක අතපහ වුණා යුනිවර්සිටි එකේ ඉන්න කාලේ. කොහෙට හරි සෙට් වෙන්න සල්ලි බලාගෙන නැතුව බලන්න තමන් අලුත් දෙයක් ඉගෙන ගන්න. හැප්පෙන්න මිනිස්සුත් එක්ක. අලුතෙන් කලාව හදාරන්න. අලුත් ප්‍රසන්ටේෂන් කරන්න. ඕනම දෙයක්. කරලා බලන්න ඔයගොල්ලන්ට කවදා හරි දවසක ජීවිතයේ මතක් වෙයි අන්නේ මම ඒ කරපු දේ හරිම වටිනවා කියලා. එහෙම නැත්නම් වීඩියෝ කතා එක සෙට් වුණ නැතිව සෙට් වෙන්න තාක්ෂණය වගේම විද්‍යාව වගේම අනිත් ජීවිතයට වැදගත් වෙන දේවල් ඔයගොල්ලොත් එක්ක එකතු කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. daddy.lk එකට සෙට් වෙන්න මගේ අලුත්ම vlog එක. එහෙම නැත්නම් බොහොම ස්තුතියි. හැමෝටම සුපිරි 2017 අවුරුද්දක් ගිල්ලෙන්න මම සම්පත් වීඩියෝ කතා එකේ